පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් හැටේ. ඔබ දන්නවාද? ගම්මිරිස් වල විද්‍යාත්මක නමය තමයි පයිපර් නිග්‍රම්. අපි කෑමවලට දාන කළු ගම්මිරිස් ඇත්තටම ගසින් එන්නේ කළු පාටින් නෙමෙයි. ගම්මිරිස් මුලින්ම හැදෙන්නේ කොළ පාට කුඩා ගෙඩියක් විදිහට. ඒවා ඉතුරු පසු රතු පැහැයට හැරෙනවා. එහෙනම් අපි දකින කළු ගම්මිරිස් හැදෙන්නේ කොහොමද? ගම්මිරිස් වල කොළ පාටින් තියෙන විටම නෙලා අවුවේ වියලනවා. වියලන අතරතුර ඒවා පිටත කොටස රැලි වැටි කළු පහයට හැරවෙනවා. ඒ නිසා අපි කන කළු ගම්මිරිස් කියන්නේ කොළ පාට ඇටේ වියලීමෙන් ලැබෙන දෙයක්. තවත් පුදුම දෙයක් තමයි කළු ගම්මිරිස්, සුදු ගම්මිරිස් සහ කොළ ගම්මිරිස් බොහෝ විට ලැබෙන්නේ එකම ශාකයෙන්. වෙනස් වෙන්නේ ඒවා සකස් කරන ආකාරය විතරයි. ඒ කියන්නේ ඔබේ කුස්සියේ තියෙන ගම්මිරිස් බෝතලේ ඇතුළේ තියෙන ස්වභාව ධර්මයේ පුංචි රසායනික මැජික් එකක්. මේ කරුණ ඔබ කලින් දැනගෙන හිටියද?